ආයුබෝවන් යාළුවනේ වැලිකඩ බන්ධනාගාරයට ඔබ ගියොත් ඔබට දැකගන්නට ලැබේවි එහි තාප්පේ ගහලා තියෙනවා සිරකරුවෝද මනුස්සයෝය කියලා. ලංකාවේ බන්ධනාගාර පාලනාධිකාරියට ඒ සිතුවිල්ල හෝ තියෙන නමුත් සමහර රටවල බන්ධනාගාර තියෙනවා සිරකරුවෝ තිරිසන් සතුන් කියලා හිතාගෙන ඉන්න. ඉතින් ඒ සිරගෙවල් නම් අපිට හඳුන්වන්න වෙන්නේ මිහිපිට තියෙන අපායවල් කියලා තමයි. අද මම ඔයාලට කියන්න යන්නේ ඒ වගේ ලෝකයේ දරුණුතම සිරගෙවල් කිහිපයක් ගැනයි. ඉතින් වීඩියෝ එක නරඹන්න කලින් දිනපතා මේ වගේ වීඩියෝ නරඹන්න මතක ඇතිවම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අංක 1. රිකර්ස් දූපත සිරකඳවුර නිව්යෝර්ක්. ඇමරිකාව කියන්නේ ගොඩක් රටවලට මානව හිමිකම් ගැන කියලා දෙන රටක්නේ. ඒත් ඇමරිකාවේ මානව හිමිකම් කියන වචනේවත් නොඇහෙන තැනක් තමයි රිකර්ස් දූපතේ සිරකඳවුර කියලා කියන්නේ. වසරක් හෝ ඊට අඩු කාලයකට හිරේට යවන පුද්ගලයෝ තමයි මේ සිරකඳවුරට එන්නේ. සිරකඳවුර තුලදී සමූහයකගේ අතවරයට මුහුණ දෙන්න වුණු සිරකරුවෝ අතිවිශාල සංඛ්‍යාවක් හමු වෙනවා. ඔවුන් සමහරක්ගේ අත්වල කකුල්වල ඇට බිඳිලා, සමහරකගේ අභ්‍යන්තර තුවාල, සමහරකගේ හිසේ තුවාල දකින්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, කනගාටුදායකම කාරණය තමයි බොහෝමයක් දෙනෙක්ගේ මානසික මට්ටම බිඳුවටම පිරිහෙලා තියෙනවා. නිව්යෝර්ක් නගරයට කළු පැල්ලමක් එක් කරපු මේ මිහිපිට අපාය ළඟදිම වසා දමන්නට බලධාරීන් මේ වෙද්දී කටයුතු කරමින් ඉන්න බවයි සැලවෙන්නේ. අංක 2. සැබනේටා සිරකඳවුර විනිසිවුලාව. විනිසිවුලානු සිරකඳවුරු ලෝකයේ දරුණුතම සිරකඳවුරු ලෙස පිළිගැනෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය අධික ලෙස මේ ලතින් ඇමරිකානු රටවල සංසරණය වන නිසා ඒවා භාවිතා කරන්නන් බෙදා හරින්නන් මහා පරිමාණ වෙළෙන්දන්ගෙන් මේ සිරමැදිරි පිරී ගොස් තිබෙනවා. සැබනේටා සිරකඳවුරේ සිටින්නේ එයිනුත් දරුණුතම වර්ගයේ සිරකරුවන් කියලයි කියවෙන්නේ. 700ක් සිටිය හැකි සිරකඳවුරේ 3700ක් සිරකරුවන් රඳවලා තියෙනවලු. සිරකරුවන්ට හරියට පානීය ජලයවත් නැති සිරකඳවුරක් වන මෙහි ඉන්න බොහෝ සිරකරුවන් ජලය පානය කරන්නේ වැසිකිළිවල ජලනල වලින් කියලයි කියවෙන්නේ. 2013 දී සිරකඳවුර තුල සිදුවුණු කැරැල්ලක් අතරතුර සිරකරුවන් 16 දෙනෙක් මියගිය පුවතකුත් වාර්තා වෙලා තියෙනවා. අංක 3. බැන්කුවන් සිරකඳවුර තායිලන්තය. බැංකොක් නගරයේ පිහිටා තිබෙන මේ සිරකඳවුර හැඳින්වෙන්නේ බැංකොක් හිල්ටන් කියන හාස්‍ය ආරූඪ නාමයෙනුයි. දැරිය නොහැකි සෙනඟ, මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම සහ ඉතාමත්ම හිංසාදායක ආරක්ෂක ක්‍රමයක් නිසා මෙම සිරකඳවුර ලොව භයානකම සිරකඳවුරු අතරින් එකක් වී තිබෙනවා. සිරකඳවුරේ ඉන්න පුළුවන් 3500ක් වුණාට දැනටමත් 8000කට වඩා පිරිසක් මේ සිරකඳවුරේ ඉන්නවා කියලයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි, අඩු වතුර සැපයුම සහ අතිශය දුර්වල සනීපාරක්ෂක පහසුකම් වලට පින් සිද්ධ වෙන්න මේ සිරකඳවුරේ බොහෝ දෙනෙක් ලෙඩ රෝග වලට මුහුණ දෙනවා. ඔබ පුදුම වේවි මේ සිරකඳවුරේ දෙන්නේ දවසකට එක කෑම වේලයි. ඒ සඳහා බත් සහ සුප් එකක් ඔවුන් ලබා දෙනවා. අංක 4. පෙටාක් දූපත සිරකඳවුර රුසියාව. රුසියාවේ වොලොග්දා කියන ප්‍රදේශයේ දූපතක තමයි මේ සිරකඳවුර තියෙන්නේ. මේක රඳවලා ඉන්නේ රුසියාවේ ඉන්න දරුණුතම අපරාධකාරයෝ වීම නිසා මෙහි ආරක්ෂාව ඉතා තර කරලා තියෙනවා. සිරකඳවුරෙන් පැන යාමට කරන තැත්කිරීම් වලදී සිරකරුවන්ට දෙවරක් නොසිතා වෙඩි තියලා මරා දාන්න මේ සිරකඳවුරේ බලධාරීන්ට උපදෙස් ලැබිලා තියෙනවා. ඒ වගේම පැය 24න් පැය 22ක්ම මේ සිරකරුවන් ඉන්නේ සිරකුටියකට කොටු වෙලයි. වසරකට මේ අයට මුණ ගැහෙන්න දෙන්නේ අමුත්තන් 2 දෙනෙක්ට පමණයි. ඒත් හැමදාම නොවේ. වසරකටම දෙවරක්. ඒ වගේම ස්ත්‍රී දූෂණ අපචාර බහුලවම සිදුවන සිරකඳවුරක් විදිහට මෙය හැඳින්වෙනවා. අංක 5. USP ෆ්ලෝරන්ස් ඇට්මැක්ස් සිරකඳවුර ඇමරිකාව. කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටා තිබෙන මේ සිරකඳවුර ඇමරිකාවේ දරුණුතම අපරාධකරුවන් රඳවා තැබීම සඳහා යොදා ගන්නක්.
මෙහි එක් කාමරයක එක් සිරකරුවෙක් බැගින් රැඳවෙනවා. දවසකට පැය 23ක්ම ඔහු එක සිරකුටියේ රැඳවෙනවා. සිරකඳවුරේ සිටියදී එළියේ සිටින කිසිම සිරකරුවෙක් නොපෙනීම තව තවත් සිරකරුවාගේ මානසික තත්ත්වය බිඳ හෙළනවා. දැඩි ආරක්ෂාවක් සිරකඳවුරට යොදා තිබෙනවා වගේම සිරකරුවන්ව මෙලෙස මානසිකව බන්ධනයට ලක් කිරීම මගින් ඔවුන් හික්මනු ඇතැයි පාලනාධිකාරිය විශ්වාස කරනවා. අංක 6. කැම්ප් 22 උතුරු කොරියාව. දේශපාලන සිරකරුවන් සහ අපරාධකරුවන් රඳවා සිටින මේ සිරකඳවුර ඉතා ශෝකදායක පුවත් රැසක් ලෝකයට දායාද කළ සිරකඳවුරක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි උතුරු කොරියාවේ වැසියන් 50,000ක් පමණ මෙහි සිරගත කොට තිබෙනවා. විශේෂයෙන්ම මෙහි සිරගත කරන්නේ වැරැද්දක් කරන පුද්ගලයන් පමණක් නොවේ. අපරාධ කිරීම සඳහා වන මනස පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන බව සිතන උතුරු කොරියානු බලධාරීන් වැරැද්දක් කරන පුද්ගලයාට සම්බන්ධ සියලුම ඥාතීන් සිරගත කරන බව කියවෙනවා. එපමණක් නොවේ. සිරකඳවුරේ සිටින සිරකරුවන් විවිධ ඖෂධ වර්ග, ආයුධ වර්ග අත්හදා බැලීම් වලට යොදාගන්නා බවටත් කැම්ප් 22 හට චෝදනා එල්ල වෙනවා. අංක 7. කරන්දීරු සිරකඳවුර බ්‍රසීලය. 1956 ඇරඹුණු මෙම සිරකඳවුර 2002 දී එරට ජනතාවගේ දැඩි විරෝධය සහ ලෝක ප්‍රජාවගේ විරෝධය මත වසා දමනු ලැබුවා. සනීපාරක්ෂක සහ සෞඛ්‍ය පහසුකම් ඉතාම අවම මට්ටමක පැවතුන මේ සිරකඳවුරේ සිටි 8,000ක පමණ සිරකරුවන්ගෙන් වැඩි දෙනෙක් HIV ආසාදිතයන් බව කියවෙනවා. 1992 දී මේ සිරකඳවුරේ ඇති වූ කැරැල්ලක් මැඩ පැවැත්වීමේදී සිරකරුවන් 111 දෙනෙක් ඝාතනයට ලක් වී තිබෙනවා. එය ක්‍රියාත්මක වූ වසර 46 තුළ එය තුළ මරණ 1300ක් වාර්තා වූවා යයි කිව්වොත් ඔබ පුදුම වේවි. කෙසේ වුණත් මේ මරණවලට හේතු ගැන ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බ්‍රසීල රජය නම් අපොහොසත් වුණා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ගැන ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරගෙනම යන්න. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න හැමෝම සුබ දවසක් ඔයාලට.